ඒක අතින් ඇත්තට දැන් වීඩියෝ කරනවා කියන්නේ ෆොටෝ ගහනවා කියන්නේ මහා එපා වෙනකොට බලපන් දැන් මුන් හැදෙනකන් අපි ඉන්නේ බෑ. තවයි. උඹතර. ලක්ෂපති. මගේ ක්‍රීම් එක අරුගේ බෑග් එකේ. මේ බේබද්ද මේ. ඔයස් කතා කරනවා මගේ දිහා බල බේබද්ද. සතුරේ විතක් කෑවද දෙන්න? ඔව්. තමිනාගේ මට එකක් දුන්නා. දඩේකෝ මේ පැත්ත දික් කරලා හදන්න. විතක් කාවා වුණා ඉවරයිනේ. මට විනාඩි 10 ගියා. S2 කෙලින් තියාගෙන. ඇයි යන්නන්නේ? ඔයාලට දුක මෙහෙමයි ඉතින් අපි දාලා යනවා තමයි. යන්නේ පාමතකයින් ඔයා ඉන්න ළඟ නැවතිලා. මේ බ්ලේසරේ දාලා වෙල්ල තියෙන හරි අතරතැබ්බයක් කියලා තියෙන ලුකින් ඉන්නේ. දැන් හැමෝටම බ්ලේසර් තියෙනවා මුට නැහැ. මං විතරයි සුදු. ඔව්. මූ මැදින් තියලා වටේට කළුවෙමුන් තියලා. අද මොකද ප්ලෑන් එක අද දවසේ? මෙහෙමයි. නේ මොකද්ද? ගෑන්. ෆොටෝ ගන්න ලංකාවට. අෂාන් පන්නිල්ලගේ නෑ වගේ. අෂාන් පන්නිල්ල මේකෙන් ගන්න බෑ 85 එක. টপ ෆෑන් මෙයා. මොන තමයි දට්ටි අෂාන් පන්නිල්ල. අම්මට තේරෙනවා. කතා කරනවා දැන්වත් කියන්න මගේ රත්තරන් වත්තේ කොහෙන්ද පිරිවඩු අද්දේ නොමල් එකක් ඉන්නේ මේක තමයි තියෙන පොඩි කේස් එක නැත්තම් ඒවල නේ මේ වතුරට දාලා හායි ආඩි ඉක්මන ගල්ලා හොලන්න බලන්න ඔයාට කොටහන්න මේ ජීවිතේ මුහුණ දෙන්න ඕන ප්‍රශ්න කියන්න බෑ. ඔයා වගේ සයගෙන් කාදරේ. හසුරු ඉතින් අද ඔයාට මොකද කියන්න දෙන්නේ මේ දවස් ගැන? ඉච්චරික්මට ගන්නවද? ට්‍රැක් වල ඉන්න කොහමද? ඊයේ රයින ට්‍රැක්. ලස්සන කෙල්ලෝ ටිකක් ඉන්නවා. ලස්සන කෙල්ලෝ. හැබැයි කැතයි ලයිට් එකේ ලයිට් එකට කවුද ඉච්චර කිල්ලෝ දාගත්තේ ගියාම කොල්ලෝ ආවේ. ඉන්ටර්විව් ආවේ කොල්ලෝ නෑ කොල්ලෝ වරෙන් ඉන්ටර්විව්. අන්න ඒකයි. අපි තමයි අපේ ලයිට් එකට ඉන්ටර්විව් කරේ. මේ ගයිස් ඔයා දන්නවද අපේ මේ සෙක්‍රටරි යා කොල්ලෙක්. හිරුණ රන්දනිය. මේ ඉන්නේ කෙමායා. ඉට්ස් කෙමායා. යන්න දෙයක් නෑ. Hai යාළුවනේ good morning. මෙයාත් එක්ක කසුන් සීත මාරුතේ වෙලෙමින් අස්තිහා බාලා ඔබ මට ආදරේ අයියෝ ලෝකෙ කුසම් මෙතනටත් ඇවිල්ලා